ධර්මය අයියා. ඕ කවුද? හා කවල් මාල් වරේ කොහෙද මේ පොතකුත් උස්සගෙන යන්නේ? මහා ප්‍රශ්නේ ධර්මය අයියා. ලියනවා ගණන් පෙළ 7 පාරක්. බැරිද ගණන් ටික කියලා දෙන ධර්මයට? මේ පාරවයි ගොඩ දාගන්න ධර්මය අයියා. ගණන් ප්‍රශ්නයක් නේ. 7 පාරක් පෙළලා ඉන්නේ නේ. ඒකනේ ධර්මය අයියා. මොනව කරන්නේ? බත් ඉතින් කිව්ව වචන ගහක දාන්න බෑනේ. බාපේ ගානේ. එහෙනම් උඹට ගණන් ටික මං කියලා දෙන්නම්. උඹට දෙවරක් චක්‍රේ පුළුවන්. දේවලක් නම් මොනවද ධර්මය අයියා? දේවලක් 5 වරක් 10 වරක් කජු කනවා වගේ. අනිත් ඒවා තමයි අවුල ධර්මය අයියා. හරි එහෙනම් මම උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. උඹ කියපන් බලන්න දෙකෙන් දෙකක් අඩු කරාම කීයදයි උත්තරේ කියලා. මොකෝ මොන බලන්නේ? ඒ පුංචි ප්‍රශ්නවත් උඹට තේරෙන්නේ නැද්ද? හරි. උඹට එහෙම කිව්වට තේරෙන්නේ නැහැ නේ. මෙහෙම කියන්නම්කෝ. මං උඹට දැන් රමුටන් ගෙඩි දෙකක් දෙනවා. උඹ දැන් රමුටන් ගෙඩි දෙකම කාලා. හරිද? දැන් උඹේ යතේ කීයක් ඉතුරුද? තේරුණා ධර්මය අයියා. තා එකපාරක් කියන්නකො ධර්මය අයියා. මීහරකෝ. මං උඹට දැන් රමුටන් ගෙඩි දෙකක් දුන්නනේ. උඹ දැන් ඒ දෙකම කාලා. දැන් උඹේ යතේ රමුටන් ගෙඩි කීයක් ඉතුරුද? ඇට දෙක නීතුලා තියෙන්නේ. ගොල්ලබ්බා ඇට දෙක. ඒ බහත නෙමෙයි 27 වතාවක් ලිව්වත් වැඩක් නැහැ ගොම්බූරුවා.